දවසක් පුරුදු විදියට ටිකක් ඇවිදින්න කියලා මං එළියට බැස්සේ. ඉබ්බ දාපු ගේට්ටුවේ යතුරත් තරම් කුරුල්ලන්ගේ සද්ද මැද්දෙන් ඉබ්බ ඇරලා පාර පැත්තට ගියා. ගම්බදද නගරබදද කියලා කියන්න බැරි හරි අමුතු පරිසරයකට උරුමකම් කිව්ව ගම මැද පාර දිගේ ටවුමට ගිහින් පත්තරේ අරන් එන එක මගේ පුරුද්ද. ටවුමේ කඩේ දිහාට කිට්ටු වෙනකොට පුරුදු විදියටම කඩමණ්ඩියේ සෙනග. ප්‍රේමසිරි මහත්තයා දාස good morning. good morning මහත්තයෝ. ප්ලේන් ටිකක් දාන්නම් නේද? පුරුද්දට වගේ දන අහන ප්‍රශ්නෙට හැමදාම මගේ මුණේ තිබ්බේ පුංචි මදහසක් විතරයි. පිළිවෙලට අවුල්ලා තිබ්බ කෑම ಜಾති දාපු වීදුරු කබඩ් එකෙන් ලැවරියා ගෙඩියකුත් අරන් ලෑලි බංකෝ උඩින් මං වාඩි වුණා. සෝමපාල කොහොමද රටේ තොරතුරු? කියව ඉන්න පත්තරේ දිහා බලලා මං කිව්වේ. මේ දාණ්ඩුවටත් ගොඩේමක් නැති පාටයි මහත්තයෝ මේ බලන්නකෝ. එහෙම කියලා දුන්නු පත්තරේ අතර ගත්තු මන් දැක්කේ මුල්ම පිටුවේ ලොකුවට මුද්‍රණය වෙලා තිබ්බ දැන්වීම. නීල්සන් සමාගම විසින් ලංකාව පුරා කරන ලද අධීක්ෂණයකින් ලංකාවේ හොඳම ව්‍යාපාරය ලෙස IDU සමාගම පත් කර තිබෙනවා. ගමන් ඒ නමේ මොකද්ද හුරුවක් තිබුණට ගානක් උනේ නෑ මට. ලැවරිය ගෙඩිය අන්තිම කෑල්ලත් කටට දාගෙන ප්ලේන්ටිය උගුරට දෙකට බීවු මන් නැගිට්ටේ ආයම ගෙදර එන්න. කඩෙන් සමුවරන් එද්දින් මට ඇහුණ කඩේ මිනිස්සුන්ගේ කතාව. ඒ මිනිස්සයාට නම් මොකෝ බැඳලා කියලා අපරාධ සල්ලියෙන් ලස්සනෙන් කියලා අඩුවක්ද ළමයින්ට පන්ති කර ජීවිතේ දිය කරනවා. ආදරේ ඕනමුළු ජීවිතයකට එක හිතක් තිබ්බා මටත් ආදරේ කරන්න. ඒත් හිත 1000කට මග පාදන්න ගිහින් මාව එළිය කරන්න ආපු ඒ පහන මගේ ජීවිතෙන් නිවිලම ගියා. මමද නැත්තම් ඔය උලව පන්තිද? එදා මම යාව තෝරගත්තේ නැහැ. මාව තේරුම් නොගෙන විදව මං ළඟ ජීවත් වෙනවට වඩා දැන් කාගේ හරි ජීවිතයක ඒ පහන හරි ලස්සනට එළිය දෙනවා ඇති. කල්පනා ලෝකක ගිලිලා ගෙදර ගේට්ටුව ළඟටම ආපු මගේ දැහැන බිඳුනේ ළඟින්ම ඇහුණු හෝන් සද්දයකට. ලස්සන සුදු පාට වාහනයක්. මම උන් තැනම නැවතුනේ මේ කවුද බලන්න. වාහනෙන් බැහැලා ආවේ කඩවසම් කියලා කියන්න පුළුවන් හරි ලස්සන ඉලන්තාරියෙක්. පිළිවෙලට ඔෆිස් සූට් එකට ගැලපෙන්නම නිල් පාට ටයි පටියක් එයාගේ බෙල්ලේ තිබ්බා. සර්ට මාව මතකද?